අයිබෝවන් කියලා ඔයගොල්ලෝ අදත් පිළිගන්නවා වොන්ඩර් ඔෆ් හිස්ටරි channel එකට. ඉතින් පුරාවිද්‍යාත්මක සාම්පල් ජෛව අණුක විශ්ලේෂණ මොන වගේ මෙවලම්ද අපි පාවිච්චි කරන්නේ. ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම් මත මම මේ දවස්වල කතා කරගෙන යන්නේ මේ මයික්‍රෝ ආකියොලොජි. මයික්‍රෝ ආකියොලොජි කියන්නේ මං කිව්වා අපිට ඇහැට පේන දේවල් වගේම අපිට ඇහැට නොපෙනෙන දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් අධ්‍යයනය කරන්න වර්තමානයේ පුරාවිද්‍යාව විද්‍යාත්මක විෂයන් එකතු වෙලා කොහොමද වැඩ කරන්නේ? පුරාවිද්‍යාව කියන්නේ තාමත් සාම්ප්‍රදායික විෂයක්ද? ඉතින් මේ වගේ දේවල් වලට ඔයාට ඔයාගේ මේ පවතින ප්‍රශ්න වලට විසඳුම මේ හරහා ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයත් කැමති නම් පුරාවිද්‍යාව විද්‍යාත්මක විෂයන් එකතු වෙලා ඉගෙන ගන්න මේක ඔයාට හොඳම අවස්ථාවක්. බයෝමොලිකියුලර් ඇනලිසිස් ටූල් මම මීට කලින් කතා කරා කොහොමද අපි මයික්‍රෝ ආකියොලොජි එක ඇනලිසිස් නැත්නම් ස්ටඩි මෙතඩ් මොනවද, ඊළඟට මම කතා කරලා තියෙනවා මයික්‍රොස්කෝපික් ඇනලිසිස් මොනවද, ඊසේ මම මේ වෙද්දී ඉවර කරලා තියෙනවා කෙමිකල් ඇනලිසිස්. අද මම කතා කරන්න යන්නේ මොන වගේ බයෝමොලිකියුලර් ඇනලිසිස්ද නැත්නම් අණුක විශ්ලේෂණ මෙවලම්ද අපි භාවිතා කරන්නේ කියලා. එහෙනම් වැඩි විස්තර කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. අමතක කරන්න එපා වොන්ඩර් ඔෆ් හිස්ටරි channel එක subscribe කරගෙනම යමු අපි අද අපේ වීඩියෝ එකට. එහෙනම් අපි බලමු මේ bio archaeological sample analysis using the scientific instruments. අපි ගත්තාම අපිට විවිධ උපකරණ මේ විද්‍යාත්මක ඕගොල්ලෝ දන්නවා විද්‍යාව එක අපි සම්බන්ධ වෙද්දී නැත්නම් රසායනික විද්‍යාව ජීව විද්‍යාව අපි මේ විෂයන් එක්ක සම්බන්ධ වෙද්දී අපිට විවිධ උපකරණ මේ සඳහා මේ ඇනලිසිස් වලට නැත්නම් මේ විශ්ලේෂණ කටයුතු වලට භාවිතා කරන්න වෙනවා කියලා. එතකොට මේ බයෝමොලිකියුලර් ඇනලිසිස් කියපුවාම අපිට ජෛව අණුක විශ්ලේෂණ මේක පුරාවිද්‍යාවේදී කොහොමද අපි භාවිතා කරන්නේ? ඇත්තටම පර්යේෂකයන්ට දැන් අපි ගත්තාම අපිට හම්බ වෙනවා අස්ථි අවශේෂ දත් වගේ කොටස් මැටි භාණ්ඩ වගේ විවිධාකාරයේ පුරාවිද්‍යාත්මක මෙවලම් අපිට පුරාවිද්‍යා ස්ථානවලින් විවිධ පර්යේෂණ කටයුතු වලදී නැත්නම් විවිධ ගවේෂණ කටයුතු වලදී විවිධ කැණීම් වලදී අපිට හම්බ වෙනවා. එතකොට අපි මේවා අපිට ඇහැට පේන දේවල් අපි විවිධ ආකාරයේ ටයිපොලොජි වලට දාලා මේවා මෙහෙම තිබ්බා මේ වගේ මේ කාලේ මේ විදිහට මේවා වෙනස් වෙන්නේ මේ විදිහට අපි ඩේටින් වලට ගිහිල්ලා විවිධ ආකාරයේ දේවල් කතා කරනවා. ඊට අපි ඒවා යුගවලට වෙන් කරනවා. ඊට පස්සේ අපි ඒ වගේ තියෙන ගති ලක්ෂණ අනුව පරණ අපිට හම්බ වෙලා තියෙන ඒ වගේ පවතින විස්තර අනුව අපි විවිධ ආකාරයේ පර්යේෂණ කටයුතු නැත්නම් නිර්ණායක නිර්වචනයන් වලට යනවා. ඉතින් මේකෙදි ජීව විද්‍යාත්මක තොරතුරු අපි ගත්තාම මේ වගේ ප්‍රධාන වශයෙන්ම අපිට විවිධ උපකරණ භාවිතා කරලා මේවා අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ඒකට මේක ටිකක් සංකීර්ණයි. මේක විද්‍යාත්මක විෂයන් එක්ක සම්බන්ධ වෙන. නමුත් සංකීර්ණයි කියන්නේ මේක ඔයාට පුළුවන් එක පාත් එකක් නැත්නම් එක ශේෂ්ත්‍රයක් ඔයාට ඉදිරියට අධ්‍යයනය කරගෙන යන්න. ඉතින් අපි පුරාවිද්‍යාවේ මේ අණුක විශ්ලේෂණ මෙවලම් කියලා ගත්තාම මං කිව්වා අපිට විවිධාකාරී විවිධ දේවල් අධ්‍යයන කටයුතු සිද්ධ කරන්න හැකියාව ලැබෙනවා. එතකොට අපි බලමු මේක කොටස් වශයෙන් කොහොමද අධ්‍යයනය කරද්දී අපිට කියන්නේ දැන් අපි පුරාවිද්‍යාව අණුක විශ්ලේෂණය කියවම කොටස් කීපයකට අපිට බෙදන්න පුළුවන් වෙනවා. හරි. ඔයගොල්ලෝ හැමෝම දන්න නැත්නම් අපි හැමෝම කියනවා මේ DNA විශ්ලේෂණය කියලා. නැත්නම් ඒෂියන් DNA. මේ පුරාණ DNA නැත්නම් අපි කියන ඒෂියන් DNA කියලා ඒකයි මෙතන
ඒ DNA කියලා තියෙන ඒෂියන් DNA කියන එකට. ඉතින් මේකෙදි අපිට ප්‍රධාන වශයෙන්ම අපිට හම්බ වෙන අස්ථි මේ දත් අවසාදිත හෝ කෞතුක වස්තු වල සංරක්ෂණය දැන් අපිට මේ වගේ ඥානමය ද්‍රව්‍ය නිස්සාරණ නැත්නම් මේවට අපි කියනවා අනුක්‍රමණය කිරීම කියලා. එතකොට මේකෙදි අපිට ප්‍රධාන වශයෙන්ම කියන්න පුළුවන් නැත්නම් tools and techniques කියලා අපි ගත්තාම අපි ඊළඟ පරම්පරාවේ අනුක්‍රමණය ගැන අධ්‍යයනය කරන්න පුළුවන්. ඊට පස්සේ සම්පූර්ණ ඥාන කොහොමද මේව වෙනස් වීම සිද්ධ වෙන්නේ? අපි කියන මයිටොකොන්ඩ්‍රියල් DNA විශ්ලේෂණය. ඊළඟට අපිට අවසාදිත වලින් මේ පාරසිටික වෙනස් වීම සම්බන්ධව හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒකට අපිට මේකෙදී වැදගත්ම වෙන දේ තමයි මේ DNA අධ්‍යයනය කිරීමේදී මානව සම්භවය සහ මේ සංක්‍රමණය සිද්ධ වුණේ කොහොමද? ඊළඟට අපි කියනවා ජනග්‍රහණීය ප්‍රතිස්ථාපනය සහ මේ අඛණ්ඩතාවයත් එක්ක කොහොමද සිද්ධ වුනේ? ඊළඟට ඥාතිත්වය සහ පෞල් ව්‍යුහය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ? ඊළඟට අපිට කියන්න පුළුවන් ශාක හා සතු ගෘහස්ථකරණය සිද්ධ වුණේ කොහොමද? වර්තමානයේ ගත්තේ මේ DNA වෙනස් වීම එක්ක මේ ශාක හා සතුන් කොහොමද ගෘහස්ථකරණයට සිද්ධ වුනේ? කියන්නේ අපි මුලින්ම අපි කියනවා අපි එදිනෙදා කෑම හොයාගනිමින් ජීවිතේ වෙනස් කරගෙන අපි ගල් ගුහා සංස්කෘතියට ආවා. ඊට පස්සේ අපි නිවාස වගා කරන්න, නිවාස නිර්මාණය කරගන්න වගේ සංකීර්ණ ජීවිතවලට එළඹෙනවා. එතකොට මේවා කොහොමද ගෘහස්ථකරණයට ලක්ුණේ? ඊළඟට අපිට විවිධ රෝගකාරක මේ හරහා හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට අපිට මේ DNA කියන එක අධ්‍යයනය කිරීම තුළින් අපිට පහුගිය කියන්නේ අපේ අතීතයේ මානව නැත්නම් ප්‍රාග් ඓතිහාසික යුගයේ පැවති දේවල් නැවත අපිට සොයා ගන්න, අපිට සංසන්දනය කරන්න, නිවැරදි අර්ථකථනයන් වලට යන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අපි ගත්තාම ප්‍රොටෝමික්ස් කියපුවාම මොකද්ද මේ ප්‍රොටෝමික්ස් කියන්නේ? මේක DNA වලට වඩා දිගු කාලයක් ජීවත් වුණු පුරාණ ප්‍රෝටීන් විශ්ලේෂණය කිරීමක්. මේකත් වර්තමානයේ වෙද්දී පුරාවිද්‍යාවත් එක්ක එකතු වෙලා පුරාවිද්‍යාව මොන වගේ දේවල්ද මේ සඳහා භාවිතා කරේ, මොන වගේ පරිසරයක්ද තිබ්බේ කියලා මේ හඳුනා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේකෙදී ප්‍රධාන වශයෙන්ම භාවිතා කරන උපකරණ විදිහට අපිට කියන්න පුළුවන් gas chromatography, mass spectrometry. එතකොට මේ හරහා ඒ කියන්නේ මේ වර්ණාවලීක්ෂ අධ්‍යයනය හරහා මේ වගේ අධ්‍යයන කටයුතු සිද්ධ කරනවා. ඊළඟට අපි ගන්නවා ස්කන්ධ වර්ණාවලීක්ෂය මේ හරහා අධ්‍යයනය සඳහා. එතකොට අපිට කියන්න පුළුවන් MALDI top mass spectrometry, ඊට පස්සේ liquid chromatography වගේ දේවල් තමයි මේ සඳහා යොදා ගන්න. එතකොට ප්‍රොටෝමෙට්‍රික්ස් හරහා අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. නැත්තම් විශේෂයෙන්ම DNA වල නැති වුණ දේවල් අපිට මේ හරහා හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඒ මොනවද? දැන් අපි ගන්නවානේ අපි ආහාර කිරි ප්‍රෝටීන්, ඊට පස්සේ රුධිර ප්‍රෝටීන්, ශාක ප්‍රෝටීන් වගේ දේවල් මේ හරහා ප්‍රොටෝමික්ස් හරහා හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අපිට රෝගවල තිබ්බ සලකුණු නැත්නම් රෝග ලක්ෂණ අපිට මේ හරහා හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඊළඟට අපිට විවිධ දේවල් දැන් අපි ගත්තාම සත්ව මැලියම් හම් වගේ දේවල් ලුත් මේ හරහා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ tool and techniques යොදාගෙන මේ දේවල් අධ්‍යයනය කරනවා. එතකොට මේ ප්‍රොටෝමික්ස් ගත්තාම අපිට ප්‍රෝටීන් කියන එක වසර ගණනාවක් පැවතුනේ. ඒ කියන්නේ DNA සීමාවෙන් ඔබට ගිහිල්ලා මේ ප්‍රෝටීමෙක්සික්ස් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට අපි ගියපුවාම සුආකියොලොජි by mass spectrometry. දැන් ඔයාලා දන්නවා සුආකියොලොජි කියන්නේ මොකද්ද කියලා. ඉතින් සුආකියොලොජි කියන එක මම සුආකියොලොජි කියන්නේ මොනවද, ස්ටඩි මෙතඩ් මොනවද කියලා මම මේ වෙද්දි කතා කරලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තාම නැත්නම් මේ ස්කන්ධ වර්ණාවලීක්ෂය මගින් මේ සත්ත්ව පුරාවිද්‍යාව කොහොමද පැවතුනේ? ඒ කොහොමද අපි අධ්‍යයනය කරන්නේ? දැන් අපි දන්නවා අපිට මේ කොලජන් කියලා තියෙන නේද? එතකොට මේ ඇඟිලි සලකුණු තියෙනවා. එතකොට මේවා භාවිතයෙන් කොහොමද
මේ අතීත දේවල් පැවතුනේ කියලා විවිධාකාරයේ අපිට අධ්‍යයනය කිරීම කරන්න හැකියාව ලැබෙනවා. එතකොට මේකටත් ස්කන්ධ වර්ණාවලීක්ෂය ඊළඟට කොලජන් ප්‍රෙපටයිට් ස්කන්ධ ඇඟිලි සලකුණු කියන වගේ දේවල් භාවිතා කරනවා. මේවා ඔයා මේ විෂය හදාරනවා නම් ඔයාට මේ එක විෂයකින් එක කොටසකින් පරතරයට යන්න ඔයාට ප්‍රවීණයෙක් වෙන්න මේ හරහා හැකියාව තියෙනවා. එතකොට මේ පිළිබඳව ඔයාට එක කොටසක් තෝරාගෙන අධ්‍යයනය කරන්න හැකියාව තියෙනවා. ඔයා මාස්ටර් හෝ PhD වලට යද්දී. එතකොට මේවා විවිධාකාරයේ අධ්‍යයන කටයුතු කරන ක්‍රම. ඉතින් මේකෙන් අපිට කියන්න පුළුවන් නැත්නම් මේ සුවාකියොලොජි by mass spectrometry වලින් ඉතා අඛණ්ඩව සිදුවන අස්ටි විශ්ලේෂණ කොහොමද මේවා සිද්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ හොමෝනියම් ඒ කියන්නේ සත්ත්ව අවශේෂ කොහොමද වෙනස් වීම අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. එතකොට දැන් අපි කියනවා විශාල සත්තු හිටියා කුඩා සත්තු හිටියා නේද? එතකොට මේවා අපිට වර්ග කරන්න හැකියාව මේ හරහා ලැබෙනවා. එතකොට දැන් පුරාවිද්‍යාවට මේක කොහොමද ගත්තොත් දැන් අපි සත්ත්ව විද්‍යාඥයන් විසින් මේ සත්ත්ව කොටස් විවිධාකාරයේ අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට අපිට මේක පුරාවිද්‍යාවේදීත් අපිට හම්බ වෙන දේවල් කොහොමද පැවතුනේ සත්ත්ව වෙනස් වීම මොන වගේද සිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ එදා හිටපු විදිහටමද අදත් ඉන්නේ. නැත්නම් ඒගොල්ලෝගේ අස්ටිමය ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. පරිසරය අනුව වෙනස් වෙලා තියෙනවාද කියලා අපිට අධ්‍යයනය කරන්න මේ හරහා හැකියාව ලැබෙනවා. ඊළඟට ඔයාලා දන්න ස්ථාවර සමස්ථානික විශ්ලේෂණය නැත්නම් අපි කියන ස්ටේබල් අයිසෝටෝප් ඇනලිසිස් කියලා. අයිසෝටෝප් අපිට ගොඩක් වෙලාවට අස්ටි දත් හිසකේ සහ අවසාදිත මේවා හරහා අපිට අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේක අපිට සමස්ථානික අනුපාත ස්කන්ධය හරහා මේ ස්ටේබල් අයිසෝටෝප් අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙන විශේෂම මෙවලමක් විදියට නැත්නම් ශිල්ප ක්‍රමයක් විදියට අපිට හඳුන්වා දෙන්න පුළුවන්. ඊළඟට මේකෙදී අපිට ප්‍රධාන වශයෙන් ප්‍රධාන සමස්ථානික වර්ග කිහිපයක් හඳුන්වා දෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට මම සමස්ථානික ගැන කතා නැත්නම් අයිසෝටෝප් ගැන කතා කරද්දි මේක කතා කරලා තියෙනවා. කාබන් අයිසෝටෝප්, ඊළඟට නයිට්‍රජන්, ඔක්සිජන්, ස්ට්‍රෝලියම් and සල්ෆර්. එතකොට කාබන් කියන එක හැමෝම දන්නවා. මොකද කාබන් 14 ගැන අපි කතා කරද්දී ගොඩක් වෙලාවට මේ නැත්තම් කාල නිර්ණයන් වලට යද්දී අපි මේ කාබන් 14 ගැන කතා කරනවා. නමුත් අපිට මෙතනදී කාබන් 13 අයිසෝටෝප් එතකොට මේකෙන් අපිට කියන්න පුළුවන් ආහාර වේල් පිළිබඳව මොන වගේ ආහාරද ලබාගෙන තියෙන්නේ කියලා. ඊළඟට අපිට C3 C4 කියන ඒ වගේ නැත්නම් ශාක මේ සමුද්‍ර ශාක පිළිබඳව අධ්‍යයනය කරන්න හැකියාව ඒ හරහා ලැබෙනවා. ඊළඟට අපිට නයිට්‍රජන් අයිසෝටෝප් හරහා අපිට කියන්න පුළුවන් මේ ප්‍රෝටීන් ප්‍රභවයන් පිළිබඳව හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට ඔක්සිජන් 18 හරහා අපිට දේශගුණයේ මේ ජල ප්‍රභවයන් කොහොමද මේ සංචලනයන් සිද්ධ වුනේ කියලා හඳුනා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට ස්ට්‍රෝලියම් ගත්තහම මේ භූගෝලීය සම්භාවය සහ සංක්‍රමණ පිළිබඳව අධ්‍යයනයේදී මේ ස්ටේබල් අයිසෝටෝප් ස්ට්‍රෝලියම් අපිට අපි කියනවා 87 86 අපිට වැදගත් වෙනවා. ඊළඟට අපි ගත්තහම සල්ෆර් 34 ස්ටේබල් අයිසෝටෝප් අපිට වැදගත් වෙනවා මේ වෙරළබඩ අභ්‍යන්තර වෙරළබඩ වල විවිධ අපි ආහාර ලබාගෙන තියෙනවා නේද? එතකොට මේ වගේ දේවල් අධ්‍යයනය කරද්දී අපිට සල්ෆර් ඊටම වැදගත් වෙනවා. සල්ෆර් 34 අපිට වැදගත් වෙනවා. ඉතින් මම කිව්වේ මේ ප්‍රධාන කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ස්ට්‍රෝලියම්, සල්ෆර් කියන ප්‍රධාන සමස්ථානික කොහොමද නැත්නම් ස්ටේබල් අයිසෝටෝප් අපි යොදාගන්නේ මේ බයෝමොලිකියුලර් ඇනලිසිස් සඳහා කියන එක. එතකොට මේකෙදී අපිට මේ ජීවන මාර්ග ප්‍රතිනිර්මාණය කරන්න මිනිස්සු මොනවද කෑවේ, කොහොමද ජීවත් වුනේ, ඔවුන් ගමන් කරේ කොහොමද, නැත්නම් කොහොමද සංක්‍රමණයන් සිද්ධ වුනේ කියලා හඳුනා ගන්න අපිට මේ ස්ටේබල් අයිසෝටෝප් ඇනලිසිස් වැදගත් වෙනවා. ඊළඟට අපිට ගියපුවාම ලිපිඩ නැත්නම් ලිපිඩ රෙසිඩියුස් ඇනලිසිස් අපිට මෙතන ගත්තාම මේ ලිපිඩ රෙසිඩියුස් ඇනලිසිස් වලදී ප්‍රධාන වශයෙන්ම
මැටි බහන්න මෙවලම් සහ අවසාදිතවල දැන් අපි ගත්තහම මැටි බහන්න මේ මෙවලම් අපිට ඒ දේවල් වල මේ වගේ විවිධ ලිපිඩ නිස්සාරණය වෙලා තියෙනවා හඳුනා ගන්න පුළුවන්. මේවා අපිට ඇහැට පේන දේවල් නෙවෙයි. නමුත් මේ දේවල් කාලයක් පාවිච්චි කරලා අත්හැර දැමුවට පස්සේ මේ වගේ තියෙන දේවල් විනාශ වෙන්නේ නැතුව ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් අපිට මේකට යොදා ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්ම gas chromatography, mass spectrometry, ඒ වගේම gas chromatography, IRMS කියන දේවල් යොදාගෙන මේ දේවල් අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම අපි ලිපිඩ ගැන කතා කිරීමේදී එසේ ඉඳන් මස් මාළු වගේ ආහාර දේවල් හදලා තියෙන ඊට පස්සේ ශාක ඊට පස්සේ විවිධ පාන වර්ග නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ හරහා මොන වගේ ලිපිඩද භාවිතා කරලා තියෙන්නේ කියලා මේ අධ්‍යයනය තුළින් අපිට lipid residues analysis හරහා අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. එතකොට මේක අවුරුදු දහස් ගාණක් වුණත් පැරණි මටි භාණ්ඩවල මේ ලිපිඩ රෙසිඩියුස් ඉසා ආරක්ෂිතව තැම්පත් වෙලා තියෙන නිසා මේ වගේ විද්‍යාත්මක ක්‍රම හරහා මේ දේවල් අධ්‍යයනය කළා අතීතයේ මොන දේවල්ද මේගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ කියලා අපිට හඳුනා ගන්න හැකියාව මේ හරහා ලැබෙනවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ මෙටබොලික්. එතකොට මෙතනදී ඇත්තටම නැත්නම් අපි කියන පරිවෘතය. ඒකදී සිංහලයට වඩා ඒක අපි ගත්තාම මෙටබොලිමික් කියන එක අපිට ප්‍රධාන වශයෙන්ම අපි අපද්‍රව්‍ය නැත්නම් analysis of small organic molecule. එතකොට මේක preserving residues. මෙතනදී අපිට අපද්‍රව්‍ය සංරක්ෂණය කර දැන් විවිධ ආකාරයේ අපි අපද්‍රව්‍ය බහැර කරනවානේ. දැන් ඔයාලට ගත්තාම ප්‍රධාන වශයෙන්ම දැන් ඕගොල්ලෝ ගෙදර ඔයාලගේ රැස් වෙන කුණු ටික කොහෙට හරි විසි කරනවා. හැබැයි ඔතන කාලයක් තිස්සේ එකතු වෙලා ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන් වෙන පරිසරයේ පස ඒ දේවල් වෙනස් වෙනවා නේද? ඒ එතන තියෙන. සමහර වෙලාවට එතන ශාක හොඳට වැවිලා තියෙනවා. සමහර වෙලාවට ශාක වැවෙන්නේ නැහැ. මොකද විවිධ දි รา පත් නොවන ද්‍රව්‍ය එකතු වීම නිසා. නමුත් දි รา පත් වන දේවල් එකතු වුනහම පස කළු පාට වෙලා පසේ පැහැය ඒකේ තියෙන සංයුතිය සියල්ල වෙනස් වෙන්න පුළුවන්. ඒක පිළිස්සු ඒක එතන තවත් වෙනස් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට ප්‍රධාන වශයෙන්ම මේක දැන් අපි කියවනේ මේකෙදි ප්‍රධාන වශයෙන්ම අතිශය ඉහළ කාර්ය සාධනයක් සහිතව ද්‍රව වර්ණ දේහ විශ්ලේෂණයක් තමයි මේකෙදි සිද්ධ කරන්නේ. මොකද ඒක ඊටාම වැදගත් වෙනවා මේ දේවල් අධ්‍යයනය කරලා. එතකොට අපිට ඒකෙදි ආහාර සැකසීම් කොහොමද පැසවීම සිද්ධ කරේ, ශිල්පීය නිෂ්පාදන වගේ ගොඩක් දේවල් මේ හරහා හඳුනා ගන්න පුළුවන් වෙනවා. මොකද මෙතනදී අපිට විවිධ ආකාරයේ දේවල් අපි බැහැර කරපු දේවල් අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේකෙදි අපිට මෙටබොලිමික්ස් වලදී ප්‍රධාන වශයෙන්ම නැත්නම් මේක අපි කියන පරිවෘත්ත විද්‍යාව මේකට මෙතනදී කොහොමද මේ ක්‍රම සියුම්ව ජෛව රසායනික අංශු හඳුනාගෙන ඒ හරහා පැරණි දේවල් භාවිතා කරේ කොහොමද මොන වගේ දේවල්ද පැවතුනේ කියලා අපිට අවබෝධයක් ලබා ගන්න මේක ඊටාම වැදගත් වෙනවා. ඊළඟට අපිට අවසාන වශයෙන් මම කතා කරනවා microbiome analysis. මෙතනදී නැත්නම් අපි කියනවා ශුද්‍ර ජීව විශ්ලේෂණය කියලා. මෙතනදී කරන්නේ ප්‍රධාන වශයෙන්ම පුරාණ ශුද්ධ ජීවි ප්‍රජාවන් පිළිබඳව අධ්‍යයනය කරනවා. එතකොට මයික්‍රෝ බියෝම් කියපුවාම අපිට ප්‍රධාන ශුද්‍ර ජීවීන් විවිධ ආකාරයේ ශුද්‍ර ජීවීන් පැරණි කාලයේ ඉඳලා තියෙනවා. එතකොට මේක ශුද්‍ර ජීව විද්‍යාවටත් වෙනවා. එතකොට මේක පුරා විද්‍යාවට යොදාගන්නේ කොහොමද? ඒකයි මම කිය පුරා විද්‍යාව කියන්නේ ඊටා සරල අපි දකින අර සෝෂල් සයන්ස් කියන සබ්ජෙක්ට් එකට නැත්නම් හියුමැනිටිස් කියන සබ්ජෙක්ට් වලට වඩා එහාට ගිහිල්ලා විද්‍යාත්මක විෂයන් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරන විෂයක්. එතකොට මේ පුරා විද්‍යාව පුරාණ ශුද්‍ර ජීවීන් කොහොමද ජීවත් වුනේ කියලා හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. එතකොට මෙතනදී පොඩ්ගඩ් මෙටජිනොමික්
අනුක්‍රමණය කියන එකත් ඊළඟට RNA හරහත් මේ සංක්‍රමණ පිළිබඳව අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඒකට මේක දත්ත කල අපි ගත්තාම විවිධ රෝගකාරක පරිණාම සිද්ධ වුණේ කොහොමද, මොන වගේ සුද්ධ ජීවින්ද ජීවත් වෙලා තියෙන්නේ කියලා අඳුරගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. එතකොට පුරාණ සෞඛ්‍ය තත්ත්වයේ ආහාර පරිසරය සම්බන්ධව අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් මේක ටිකක් සංකීර්ණයි. මොකද බයෝමොලිකියුලර් ඇනලිසිස් කියපුවාම ටිකක් සංකීර්ණයි. අපි කතා කරන සාමාන්‍ය භාෂාවෙන් ඔබට ගිහිල්ලා කතා කරන විෂයක්. එතකොට මේක ඒ සම්බන්ධව හදාරපු කෙනෙක්ට මේක ඊටාම පහසුයි. නමුත් පුරාවිද්‍යාව හදාරලා ඔයාට මේක හදාරන්න පුළුවන්. ඒ කොහොමද? එතකොට මේ මම කියන විද්‍යාත්මක විෂයන් එක්ක සම්බන්ධ වෙද්දී ඔයාට හිතෙනවා මම පැරණි රෝගකාරක නැත්නම් සෞඛ්‍ය පිළිබඳව ඉගෙන ගන්න ඕනි. නැත්නම් පැරණි පරිසරය සම්බන්ධව ඉගෙන ගන්න ඕනි. නැත්නම් පැරණි ආහාර රටාව පැවතුනේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕනි. එතකොට ඔයාට මේ විෂයන් එක්ක සම්බන්ධ වෙලා මේ හරහා ඔයාගේ දැනුම ඉදිරියට වර්ධනය කරගන්න ඔයාගේ මේ මාස්ටර් එක නැත්නම් PhD එක මේ හරහා ඔයාට වැඩිදුර අධ්‍යයන කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ ජෛව අණුක මෙවලා කොහොමද භාවිතා කරන්න කියලා ඕගොල්ලන්ට සරල අවබෝධයක් ලැබෙන්නේ නැති. මොකද මම ඊටාම සරලව මේ කතා කරේ විද්‍යාත්මක වචන අඩුවෙන්ම භාවිතා කරලා. මොකද මේක හැමෝම බලන නිසා. ඉතින් පුරාවිද්‍යාඥයන්ට දැන් අපි ගත්තාම අපි කතා කරන්නේ පැරණි පරිසරය පිළිබඳවනේ. එතකොට මම තවත් ඔයාලට පැහැදිලි වෙන්න මෙන්න මෙතනින් මේ කතා කරන්න හිතුවා. එතකොට මෙතනදී මම කතා කරලා තියෙන සමරියක් විදිහට මේ බයෝමොලිකියුලර් ඇනලිසිස් ටූල් වලට මොනවද භාවිතා කරන්න කියලා Asian DNA, proteomics, zoarchaeology, biomass spectrometry, SUMS කියලා කියනවා අපි. ඊළඟට stable isotope analysis, lipid residue analysis, metabolic mix and micro analysis. එතකොට ඔයාලට මෙතන තේරෙන්න ඇති කොහොමද ඉතා කුඩා සරලව මේ දේවල් හඳුනාගන්නේ කියලා. මොකද අර ඔයාලට අර කියපු දේවල් ටිකක් සංකීර්ණයි නේද? මොකද මේක බලපුවාම ඔයාලට තේරෙනවා Asian DNA අපිට කොහොමද අධ්‍යයනය කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ proteomics, zoarchaeology, stable isotope අධ්‍යයනය කොහොමද වෙන්නේ. දැන් මේ මං කිව්වා lipid residues කොහොමද අපිට මේ වගේ දැකපුවාම අපිට මේ හම්බ වෙන ඊටා කුඩා මැටි භාණ්ඩයකින් අපිට කියන්න පුළුවන් මොන වගේ ලිපිඩද මේ කාලේ භාවිතා වෙලා තියෙන්නේ කියලා. එතකොට අපිට හම්බ වෙන මේ ඊටා සරල දේවල් වලින් අපි ඒක සරල වුණාට අපිට මේකෙන් කියනවා අතීතය පිළිබඳ ලොකු කතාවක්. ඉතින් මේ කතාව අපිට අධ්‍යයනය කරන්න විවිධ දේවල් අධ්‍යයනය කරන්න සිද්ධ වෙනවා. විවිධ කොටස් හරහා අධ්‍යයන කටයුතු සිද්ධ කරමින් ඉදිරියට යන්න වෙනවා. දැන් අපි ගත්තාම මිනිස්සු. දැන් අපි ගත්තාම මේ ජෛවානික විද්‍යාව හරහා ඔයා කියන්න පුළුවන් අපි මිනිසා ගමුකෝ. මේ කවුද මේ මිනිසයා? කොහොමද මේ කොහේ ඉඳලා දැවිල්ලා තියෙන්නේ? මොනවද කෑවේ? මොන වගේ රෝගද තිබ්බේ? මොන වගේ සතුන් සහ මිනිසුන් අතර අන්තර්ක්‍රියා සම්බන්ධතාවය මොන වගේද? දේශගුණය හා ජීවිත හැඩගැස්වීම මොනවද? දේශගුණ එක තැනක ජීවත් වෙලා තියෙන නැත්නම් තනින් තැනට ගිහිල්ලා තියෙනවද? මොනවද කෑවේ? මේ වගේ දේවල් අධ්‍යයනය කරන්න මේ ජෛව අණුක විද්‍යාව හරහා අපිට හැකියාව ලැබෙනවා. ඉතින් ඕගොල්ලොන්ට ඉතා සරලව පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මේ ජෛව අණුක පුරාවිද්‍යාව කියන්නේ පුරාවිද්‍යාවට සම්බන්ධ වෙන්නේ කියලා මොන වගේ ටූල්ස්ද භාවිතා කරන්න කියලා. ඉතින් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයක් කතා කරමු. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.